ඉරිසියා නෑ උඹ? ඒ කොහොමද කියලා ඇහුවා. රජතුමනි මට පෙර ජීවිත පේනවා කිව්වා. මං කලින් ජීවිතේ රජ කෙනෙක් වෙලා ඉඳලා මම බිසවට ගොඩාක් පෙරේත වුණා. ඉරිසියා කළා වෙන පිරිමින්ට. බිසවට කාටවත් පිරිමියෙකුට ලං වෙන්න කතා කරන්නවත් දුන්නේ නැහැ. ස්ත්‍රී පෙරේතකම. එච්චර ආදරය කළා. එච්චර ආදරය කරලා මම යුද්ධයකට යන්න ඕන යොදුන් 32ක් දුර. මම බිසවට කිව්වා මගේ රත්තරන් මම ඔබට ආදරෙයි. මගේ බිසවුන් වහන්සේ මං යන තැන විස්තර ඔයාට කියලා එවන්නම් කියලා. දවසක් ගිහිල්ලා යොදුනකින් පණිවිඩයක් එවනවා රාජපුරුෂයෙක් අත. මම හොඳින් ඉන්නවා ඔයා හොඳින් නේද කියලා. අර හැතිරි අර පණිවිඩේ ගේන එකත් එක්ක බුදිනවා. අපි කොච්චර ආදරය කළා. ඔන්න දෙවෙනි යොදුනේ ආයෙ කෙනෙක් කිව්වා. ඒ යොදුන් 32ක් යනකොට 30 දෙනෙක් රාජපුරුෂයෝ. අර බිසෝවල් වැඩ කළා. දැන් යුද්ධ ඉවර වෙලා ආයෙ මම එනවා කියලා එක පණිවිඩයක් කිව්වා. යොදුනෙන් ආයෙ 30 දෙන්නයි 64යි. ඊට පස්සේ පුරෝහිතතුමායි රජුරුවන්ගේ තරුණයි. අර හැතිරි ඒ පුරෝහිතට බැල්ම හෙළුවා. පුරෝහිත කිව්වා මම දරුවෙක් වගේ. ඔබ රජ බිසව අම්මා කෙනෙක් වගේ. තෝ දැනගනින් මං කියන දෙයට එකඟ වුනේ නැත්තම් මම මැරුණත් මගේ අතින් ජරා වැඩ වෙන්නේ නැහැ කිව්වා. අරකි මොකද කළේ? තරහට ගිහිලා මේ ඇඟ හූරගෙන මූණට අතෙන් තලාගෙන ඇඳේ පෙරilla හිටියා. රජුරු ආසාවෙන් එනවා බිරිඳ ඇවිල්ලා තමාව වැළඳ ගන්න කල. ඒකී සිරියංග බඩාවේ. රජතුමා වික්ෂිප්ත වූ සිතින් ගියා. මා ප්‍රිය බිරිඳ කියලා කෑ ගැහුවා. අනේ කොහොම යන්නද කියලා ඇහුවා. ඔබතුමා වැළඳ ගන්න මම මේ සිහින මවමවා ඉදින් පුරෝහිතයා මට කරපු තේ බලන්න කිව්වා. ඉරිසියාව ආවා. පිරිමියෙක් මගේ ගෑනිට අත තියලා කියලා. ඉක්මනට පුරෝහිතයාට මරණීය දඬුවම් දුන්නා. එතන ඉඳලම මරණයට කැඳවනකොට පුරෝහිතයාගේ ඥාන ශක්තියෙන් ආය රජුරුව ළඟට ආවා. ඇවිල්ලා කිව්වා මැරෙන්න කලින් කියන දේ අහගන්න කිව්වා. ගෙන්නන්න කිව්වා රාජපුරුෂයෝ 64 දෙනාම. මුංගෙන් අහන්නකෝ විච්ච දේ. ඔක්කොම වැමෑරුවා. පුරෝහිතතුමාගේ මෝ මණ්ඩල හඳක් වගේ. ඒ පුරෝහිතතුමා බෝධිසත්වයෝ පින්වන්තයි. වචනෙන් ලෝකෙ දමනය වෙනවා. අනේ මම මේ වාගේ උතුම් පුරෝහිත රත්නයක් මේ ගෑනිට තියෙන පෙරේතකම නිසා නසන්න හැදුවනේ. ගෑනුන්ට තියෙන පෙරේතකම නම් එපා කියලා තිත්ත වුණා. පෙරේතව හිටපු මිනිස්සෙක්නේ සත්‍ය ඉදිරියේ තිත්ත වුණා. රජතුමනි එදා ඉඳලා මං ආපු සංසාරේ මට ඉරිසියාව ඇති වෙන්නේ නැහැ කිව්වා එදා ඉඳලා. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිනිහිරිය